ආයුබෝවන් ඊයේ දිනේදී ලන්ඩනයේදී විශේෂ හමුවක් පැවැත්වුණා. මේ සඳහා පැමිණියේ යුරෝපා මහද්වීපයේ ප්‍රබලතම රාජ්‍යයන් තුනේ නායකයන් තිදෙනා. මේ හමුව කැඳවුවේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කී ස්ටාමර්. ඒ සඳහා ජර්මන් චාන්සලර් ෆෙඩරික් මර්ස්, ඒ වගේම ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්‍රොන් සම්බන්ධ වුණා. ඒ අතර සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියා. ඒ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කී. ඉතින් මේ විදිහට මේ යුක්‍රේන ජනපතිවරයා සහ යුරෝපීය බලවතුන් තිදෙනා හමු වුණේයි. අද කතාව ඒ ගැන. අහලා බලන්න කතාව. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාම සැලසුම ක්‍රියාත්මක වුණොත් ඒක රුසියාවට විශාල ජයග්‍රහණයක්. යුක්‍රේනය සරෙන්ඩර් වුණා වගේ සිද්ධියක් තමයි මේ සාම සැලසුම තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකට මේ යුරෝපීය බලවතුන් තිදෙනා කොහෙත්ම කැමති නැහැ. මේ රුසියාවට විරුද්ධ සටන ගෙනියන ප්‍රධාන රාජ්‍ය තමයි එක්සත් රාජධානිය. එක්සත් රාජධානිය තමයි මේ යුක්‍රේන යුද්ධය අවශ්‍ය. මොකද මේ යුරෝපා මහද්වීපයේ නායකත්වයට රුසියාව පත් වෙන්න දෙන්න එක්සත් රාජධානිය කිසිසේත්ම කැමති නැහැ. මේ යුද්ධය රුසියාව ජයග්‍රහණය කළා කියන්නේම මේක එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයේ මේ රුසියානු විරෝධී රාජ්‍යයන්ට ලැබෙන විශාල පරාජයක්. දැන් ජර්මනියත් ඊටමත් අන්තගාමී තැනකට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම නව චාන්සලර් ෆෙඩරික් මර්ස් දැඩි රුසියානු විරෝධී පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒකම මුලදී යම් මධ්‍යස්ථ භාවයක හිටපු ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්‍රොනුත් දැන් දැඩි රුසියානු විරෝධී පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ හමුව සහ මේ ඇමරිකානු සාම සැලසුම අතර තියෙන ඉතා කිට්ටු සම්බන්ධයක්. ලන්ඩන් වලදී මේ විදියට ජර්මන් චාන්සලර් ෆෙඩරික් මර්ස්, ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්‍රොන්, ඒ වගේම එක්සත් රාජධානී කී ස්ටාමර් සමග යුක්‍රේන ජනපති වොලඩිමිර් සෙලෙන්ස්කී හමු වෙනවා. ඔවුන් යුක්‍රේනය සමග ඉන්නවා කියලයි මේ හමුවේදී කියන්නේ. හැබැයි ඔවුන් කතා වෙන්නේ මේ ඇමරිකානු සැලසුම හදිසියවත් ක්‍රියාත්මක වුණොත් ඒකට යුරෝපය කොහොමද විරුද්ධ වෙන්නේ? ඇමරිකාව නැතුව මේ යුද්ධය කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ සාම සැලසුම ක්‍රියාත්මක වුණොත් ඒක යුරෝපයට ලබන විශාල පරාජයක්. මොකද නේටෝ සංවිධානයේ ප්‍රබලතම රාජ්‍ය ඇමරිකාව. යුක්‍රේනයට මේ යුද්ධය ඇමරිකාව නැතුව කරන්න බෑ. ඉතින් අන්න ඒක තමයි ඔවුන්ට තියෙන විශාලතම ප්‍රශ්නය. We stand with Ukraine. මේක තමයි ඔවුන්ගේ ටීම් එක. ඒ වගේම මේ එක්සත් රාජධානිය ප්‍රංශය එකතු වෙලා හදපු සංවිධානයකුත් තියෙනවා. ඒ තමයි Coalition of Willing. ඉතින් මේ සංවිධානය හැදුවෙම මේ ට්‍රම්ප් ආවට පස්සේ ඇමරිකාව කොහොමද යුක්‍රේනය අත්හරයි කියලා ඔවුන් කලින්ම දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා මේ Coalition of Willing කියන සංවිධානය ගොඩනැගුවට ඒකේ ඉන්නේ රටවල් 14ක් විතරයි. අනෙක් රටවල් හිටියට ඔවුන්ට විශාල බරක් දරන්න බෑ. ඇත්තටම ගත්තොත් එක්සත් රාජධානිය ප්‍රංශය ජර්මනිය හැරුණම අනෙක් රටවල් වල ආර්ථික ප්‍රබලත් නැහැ, හමුදාවන් ප්‍රබලත් නැහැ. බොහෝ වෙලාවට මුලදී ඉතාලියත් මේ ගොන්නට අල්ලන් හිටියට ඉතාලිය ක්‍රමයෙන් මේකෙන් මගහරන බවක් පේනවා. ඒ වගේම ඉතා කුඩා බෝල්ටික් රාජ්‍යයන් තුන, ඒ වගේම පෝලන්තය, රුමේනියාව මේ සංවිධානය ඇතුළේ ඉන්නවා. හැබැයි කලින් හිටපු චෙක් රාජ්‍යයත් දැන් එහි පාලනය වෙනස් වුණා. දැන් චෙක් ජනරාජ්‍යයත් මේ යුක්‍රේන යුද්ධයට විරුද්ධයි. ඒ වගේම ස්ලෝවැකියාව, හංගේරියාව මේකට දැඩි ලෙස විරුද්ධයි. ඉතින් ඒ නිසා තමයි මේ රාජ්‍ය නායකයන් තිදෙනා ඉතාමත් දැඩි අපහසුතාවයට පත් වෙලා තිබෙන්නේ. මේ හමුවත් එක්ක තවත් දෙයක් කියන්න තියෙනවා. මේ රාජ්‍ය නායකයන් තිදෙනා විශේෂම කී ස්ටාමර් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වෙලා වැඩි කාලයක් නැහැ. ඔහුගේ ජනප්‍රියත්වය ඉතාමත් දුර්වල තැනක තියෙන්නේ. ඔහු ඊළඟ ඡන්දකදී නිසකවම පරාජය වෙනවා. ඒ වගේම ලේබර් පක්ෂයට බලයක් නැති වේවි. ඉතින් ඔහු යුක්‍රේන යුද්ධයට මෙතරම් උනන්දුනාට ඔහුගේ රටේ ඔහුගේ ජනප්‍රියත්වය ඉතාම පහළ තැනක තියෙන්නේ. ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්‍රොන් තව අවුරුදු 2යි. ඔහුගේ පක්ෂයත් ඉතාමත් දුර්වල තැනක ඉන්නේ. ඔහුට පාර්ලිමේන්තුවේ හරිහැටි බලයවත් නැහැ. ජර්මනියේ ෆෙඩරික් මර්ස් ඔහු ඉතාමත් ළඟ තමයි චාන්සලර් ධුරයටපත් උනේ. ඔහු ඉතාමත් ජාතිවාදී නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ පක්ෂයේ ජනප්‍රියත්වයත් දැඩි ලෙස දුර්වල වෙන බව පේන තියෙනවා. ජර්මනියේ AFD පක්ෂය මේ රුසියානු හිතවාදී දක්ෂිණාංශික පක්ෂය Alternatives for Germany ඔවුන් ඉතාමත් ප්‍රබල ලෙස ජනප්‍රිය වෙනවා. ඒ අතර වාරේ ෆෙඩරික් මර්ස්ගේ පුද්ගලික ජනප්‍රියත්වයත් දරුණු ලෙස හීනෙලා තිබෙනවා. ඉතින් මේ රාජ්‍ය නායකයන් තිදෙනාම තමන්ගේ රටේදී ඉතාමත් පහළ තැනක ඉන්නේ. හැබැයි ඔවුන්ට ඕන මේ ප්‍රශ්නේදී රුසියාවට ජයග්‍රහණ ලැබුණා කියන එක නොවෙන්න. ඒක තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව. යුක්‍රේනය මොන තත්ත්වයකටපත් වුණත් ඔවුන්ට ඕන රුසියාව දිනුවා කියන එක නොකිය ඉන්න. ඉතින් මේක තමයි ඔවුන්ගේ මේ හමුවල තියෙන සැබෑම
අරමුණ. අද කතා කළේ මේ ඊයේ ලන්ඩන් නුවරදී සිදු වුණු මේ විශේෂ හමුව ගැන. ඉතින් බොහෝ දුරට මේ එක්සත් රාජධානිය ප්‍රංශය සහ ජර්මනිය ඉතාමත් දැඩි ලෙස මේ යුක්‍රේන යුද්ධය දිගටම කරයි යන්න ඕන කියන තැනක ඉන්නේ. මොකද ඔවුන් කැමති නැහැ රුසියාව දිනනවට. ඒක තමයි ඇත්ත. ඉතින් අපි ඉදිරියේදී තවත් මේ ගැන කතා කරමු. ඇමරිකාව නේටෝ සංවිධානයේ හැරදා යාවිද? ඒක තවත් ප්‍රශ්නයක්. ඉතින් ඉක්මනින් හමුවන බලාපොරොත්තු වෙමින් සමුගන්නම් ඔබට සුබ දවසක්.